මේ දැන් බඩු මිල ගණන් වැඩි තමයි. ඒක ඉතින් උඹලම නිකන් මහා ලොකුවට මේ පොරි ගහන්න එපා. කීයක් හරි හම්බ කරහැල්ලා. ඔහේ කාලයක ගෙවල් වලට වෙලා ඉඳලා අරක වැඩි මේක වැඩි කියලා ආණ්ඩුවට පොරුවට බැන බැන ඉන්න එපා. හිරුමන්නේ උදේම නැගිටලා උදැල්ල හරි අරගෙන රස්සාව යන්න නැත්නම් මොනවාරි පැලයක් කර හිටවන්න පුරුදු වෙලා. නිකන් කාලයක මේ FB යනවා අරවා යනවා මේවා යනවා නිවුස් බලනවා කල්ලි ගහිලා කාලෙකක බස් වෝල්ට් ගානේ කඩමණ්ඩි ගානේ ඉඳලා හරියන්නේ තමන්ට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරහලා නැත්තම් ඉතින් හැමදාම වෙන්නේ උඹලට අනුන්ට බැල බැල ඉන්න රජයට බැලන අනුන්ට කුමාරලාට බැලලා වැඩක් නැහැ මේ මිනිස්සු මේ කන්ට්‍රෝල් යන කරගෙන යන විදිහත් උඹලා සතුටු වෙන්න ඕනේ මොකද දැන් ලෝක අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ දවසින් දවසේ තෙල් මිල වැඩිවෙනවා වැඩි වෙනවා. මේ දෙන්නෙත් පාරු ලබලන තෙල් එහෙම. ඉතින් ඒක ගැන සතුටු වෙලා මෙහෙම හරි අර්බුදයක් නැතුව රටක් යන හින්දා. ඉතින් මේ හිරුදාටම කියන්නේ ඔහේ ඉන්නේ නැතුව වැඩක් දුරක් කරගෙන මේ අමාරු කාලේ හරි පොඩ්ඩක් ගේමක් ගහන අල්ලන් හිටහල්ලා මදාම් අරබුදෙන්නේ නැහනේ මේ කලින් තිබ්බට වැඩිය ඇත්තටම කිසිම මේකක් නැතුව රට දුවනවනේ ඒ ගැනවත් සතුටු වෙලා මම නම් කාටවත් ඡන්ද දෙන්නේ නැහැ හැබැයි යම්කිසි ක්‍රමවේදයකට පිළිවෙලකට විනයක් ඇතුව යනවනම් ඒකට මගේ හදවතින් සපෝට් කරනවා වෙන දේශපාලන පක්ෂ නැහැ මට ජය